මොකද මේකට ගෙවපු ගානත් එක්ක මේකේ තියෙන ෆීචර්ස් මට නම් හොඳටම ඇති කියලා හිතෙනවා. වෙනද වගේම අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට unbox කරලා පෙන්නන්න හදන්නේ ශ්‍රී ලංකාවේදී ඔයාලට බජට් එකටම ගන්න පුළුවන් earbuds දෙකක් ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා මේක unbox කරගෙන බලමු. මේකේ තියෙන features මොනවද? ඒ වගේම ඔයා ගෙවන ගානට මේක වටිනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යම් වීඩියෝ එකට. ඉතින් මේ earbuds දෙකේ box එක අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. earbuds දෙකේ case එකත් එක්ක ලස්සන ෆොටෝ එකක් තියෙනවා මේකේ. ඒ වගේම මේ box එකේ උඩින්ම අපිට M19 කියලා තියෙනවා. ඒ වගේම box එකේ පහලින් version 5.3 කියලා තියෙනවා. මේකේ Bluetooth version එක තියෙන්නේ. ඒ වගේම box එකේ side එකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන features True wireless stereo, ඒ වගේම ultra small call and music වලට support කියලා, ඒ වගේම fast charging වලට support කරනවා කියලා මේකේ තියෙනවා. ඒ වගේම box එකේ පිටිපස්ස ගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නැවතත් earbuds දෙකේ ෆොටෝ එකක් එක්ක මේකේ විස්තර ටිකක් තියෙනවා. ආරෝන් නම් මේකේ කියවලා බලන්නත් පුළුවන්. හරි, එහෙනම් අපි මේ box එක unbox කරගෙන බලමු. මේකට අපිට මොනවද හම්බෙන්නේ කියලා. box එක unbox කරගද්දිම අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ charging case එකයි earbuds දෙකයි වෙනම තියෙනවා. ඒ වගේම අපිට මේක charge කරගන්න අවශ්‍ය කරන USB type C charging cable එකත් හම්බ වෙනවා. ඒ වගේම මේකේ user manual එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේකේ charging case එක. ඉතින් මේකට දාලා තමයි earbuds දෙක charge කරගන්න තියෙන්නේ. බැලු බැලමටම පේනවා මේක පොඩ්ඩක් ලස්සන ලුක් එකක් තියෙනවා මේ charging case එකේ. අපි මේ charging case එකේ තියෙන features මොනවද කියලා බලමු. මේ පැත්තේ මේකේ type C port එකක් බලා ගන්න පුළුවන්. මේක charge කරගන්න තියෙන්නේ මෙතනින්. ඒ වගේම අපිට LED flashlight එක උත් බලා ගන්න පුළුවන්. ඒ වගේම flashlight එක on කරන button එකත් ඊට පහලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය හදිස්සියකට හරි ඔය phone එකේ battery low වෙලා phone එක off වුණොත් ඔයාලට අමතර flashlight එකක් විදියට torch එකක් විදියට මේක use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ එහා පැත්තේ අපිට USB output port එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ phone එකක් වුණත් charge කරගන්න පුළුවන්. phone එකක් නම් full charge කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. මේකේ තියෙන battery capacity එකත් එක්ක. ඉතින් box එක open කරගත්තා පස්සේ අපිට මේ විදියට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට තමයි අපේ earbuds දෙක දාලා charge කරගන්න තියෙන්නේ. ඒ වගේම අපිට digital indicator එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ලස්සනයි මේක. අපි දැන් මේ earbuds එකක් අරන් බලමු මේකේ තියෙන features මොනවද කියලා. ඉතින් earbuds එකක් අතර ගත්තාට පස්සේ මෙන්න මේ වගේ ගොඩක්ම සැහැල්ලු comfortable look එකක් තියෙනවා. ඉතින් මේක ඕන වෙලාවක ඔයාගේ කනේ රඳවන් ඉන්න පුළුවන් කිසිම අපහසුතාවක් දැනෙන්නේ නැහැ. earbuds එකේ මෙතන තියෙනවා microphone එක. ඒ වගේම මෙතන තියෙනවා touch sensor එක. අපි earbuds දෙක මේ විදියට charging case එකට දාලා charge කරගෙන බලමු මේකේ experience එක මොන වගේද ගන්න පුළුවන් කියලා. ඉතින් earbuds දෙක අරගෙන charging case එකට දැම්මට පස්සේ මේ විදියට බලා ගන්න පුළුවන් මේක charge වෙනවා. ඒ වගේම මේකේ තියෙන battery level එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ දෙපැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ earbuds දෙකේ තියෙන battery level එක. ඒ වගේම මේ මැදින් ඔයාලට මේ charging case එකේ තියෙන battery level එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලේසියෙන්ම ඔයාගේ device එකේ Bluetooth තරහා ඔයාගේ device එකට මේක connect කරගැනීමේ හැකියාව තියෙනවා. laptop එකකට, phone එකකට, ඒ වගේම tablet එකකට උනත් ඔයාලට මේක Bluetooth තරහා ලේසියෙන්ම මේක connect කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ wireless version එක version 5.3 විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ transmission distance එක 10 meters විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ device එකක් එක්ක මේක මීටර් 10ක range එකක් ඇතුලේ තමයි connect වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ charging time එක විදිහට අපිට 2 hours කියලා සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ standby time එක 280 hours කියලා තියෙනවා. හරි, මම දැන් මේකේ music එක play කරලා බලලා කියන්න මේකෙන් මට හම්බෙච්ච experience එක මොන වගේද කියලා. හරි, මම දැන් මේකේ music එක play කරගෙන බැලුවා මේකේ sound quality එක මොන වගේද කියලා.
ඉතින් මට නම් හිතුණ විදිහට මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ගත්තට පස්සේ සවුන්ඩ් ලෙවල් එක හොඳ තැනක තියෙනවා. ඒ කියන්නේ ලොකු සද්දයක් අපිට මේකෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මේකේ බේස් ක්වොලිටි එක නම් ගොඩක්ම අඩු තැනක තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ කෝල් එකක් ගත්තාම මේකේ තියෙන මයික්‍රොෆෝන් එකේ නොයිස් කැන්සලේෂන් කියන පහසුකම් මට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඒ දෙක තමයි මම මේකේ අඩුපාඩුවක් විදිහට දැක්කේ. ඉතින් අනිත් ෆීචර්ස් අතින් බලද්දි ඒ දෙක ගැන නම් මට ලොකුවට ප්‍රශ්නයක් ආවේ නැහැ. මොකද මේකට ගෙවපු ගානත් එක්ක මේකේ තියෙන ෆීචර්ස් මට නම් හොඳටම ඇති කියලා හිතෙනවා. ඒ කොහොම වුණත් මේක ගෙවන ගානට අනිත් ෆීචර්ස් එක්ක නම් මේ ෆීචර්ස් දෙක අයින් කරලා තියෙන එක සාධාරණයි කියලා මට හිතෙනවා. මොකද මම මේක මිලදී ගත්තේ රුපියල් 1000කටත් අඩු මුදලකට. සමහරවිට ඒ නිසා වෙන්න ඇති මේකේ බේස් ක්වොලිටි එක වගේම නොයිස් කැන්සලේෂන් කියන පහසුකමත් මේකෙන් ඉවත් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස මොකක්ද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරගෙනම යන්න කියලා මතක් කරනවා. මොකද මේක මිලදී ගන්න තවත් කෙනෙක් ඉන්නවා නම් එයාලටත් ලොකු උදව්වක් වෙයි ඔයාලගේ කමෙන්ට් එක. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වුණා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.